රටේ ජනතාව දශක ගණනාවක් පුරාවට මුහුණ දෙමින් තිබුණු තමන් ජීවත් වෙන ඉඩමට හිමිකමක් නොමැතිවීමේ ගැටලුව निराකරණය කරන්න අපි ආණ්ඩුවක් විදියට ක්‍රියාත්මක කරපු සැලැස්මේ ප්‍රතිඵල පිළිබඳව සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරගන්න තමයි අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡා සූදානම් කරේ. අපේ රටේ දශක ගණනාවක් පුරාවටම මිනිසුන්ට තමන්ගේ ඉඩමට හිමිකමක් නොලැබීම එහෙම නැත්නම් අපේ ගමේ ප්‍රජාව භාවිතා කරන විදියට කිව්වොත් සින්නකර ඔප්පුවක් නොමැතිවීමේ ගැටලුව රටේ පුරවැසියන්ට බරපතල විදියට තිබුණා. තමන්ගේ අවසර පත්‍ර දීමනා පත්‍ර තමයි ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාවට ලබා දීම සඳහා මේ හිමිකම් ඔප්පු නැත්නම් සින්නකර ඔප්පු ලබා දීමේ ව්‍යාපෘතිය බවට පත් වෙලා තියෙනවා. එය ඇත්තටම ගත්තොත් අපි ආණ්ඩුවේ මේ විධිමත් සැලසුම් සහගත වැඩසටහන ඇතුලේ මේ වසරේ දෙවන්ත ඔප්පු ප්‍රමාණයක් දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ ජාතික උත්සවය මම හිතන්නේ මේක රටක ආර්ථිකයට වගේම පුද්ගලික ජීවිතයට පුරවැසියන් ඉතාම වැදගත් අවස්ථාවක්. මේ ජාතික උත්සවයක් ලෙස පවත්වන්න අපි කටයුතු කරලා තියෙනවා. 2026 පෙබරවාරි මාසයේ 27 වෙනිදා පස්වරු 2ට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ම උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ කොරකහ වැව කියන ප්‍රදේශයේ තියෙන උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ තමයි පවත්වන්න අපි මේ උත්සවය සූදානම් කරලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල හිමිකම ඉල්ලා සිටි ජනතාව විශේෂයෙන්ම තමන්ගේ දීමනාපත්‍ර කැමැත්තෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දීලා සින්නකර ඔප්පුවක් බලාපොරොත්තු වෙච්ච ආදරණීය පුරවැසියන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලපෑදේශ නියෝජනය කරන ආදරණීය ජනතාවට මේ ඔප්පු ලබා දීමේ වැඩසටහන තමයි අපි 27 වෙනිදා පවත්වන්න සූදානම් වෙන්නේ.